YouTube වල සමහර තැන් වල දාලා තියෙනවා. ඒ කියන්නේ ඒ වීඩියෝ වලින් සෑහෙන කාලයක් ආවා මචං. චීන මචං තනිකර මචං සත්තු මචං පත්තායේ ගරුඬු කන සිස්ටම් එකක් මචං එකපාරට රැල්ලක් ආවා. හරිද? එකපාරට රැල්ලක් ආවා මචං. ඒ ආවට පස්සේ මචං ඒ රැල්ල මචං ඒ රැල්ලෙන් මචං සත්තු මචං සෑහෙන මැරෙනවා මචං. ඉතින් මේගොල්ලන්ට ලෙඩක් ආවා මචං හුස්ම ගන්න බැරි අමාරුවක් ආවා. ඒ ලෙඩට ඒ සත්තු සමූහයක් උන්ගේ සෛල කනුවර මචං මිනිස්සුන්ට හුස්ම ගන්න කියනදී අමාරු වෙනවා මචං. ඒ අමාරු ලෙඩේ ආවා මචං. ඒ ආවට පස්සේ ඊට පස්සේ මචං දැන් මේක මචං ලංකාවට බෝ වුණා. මේ ලංකාවට බෝ වුණාට පස්සේට බෙහෙතක් හොයන්න ඕන. මේක හැමතැනම බෝ වුණා. ඔයගොල්ලන්ට ආරංචි වුණානේ කොරෝනා කියනදී. ඊට බෙහෙතක්. මේ බෙහෙත හෙව්වා ඇමරිකාවෙන් ඔන්න හාපික් කියලා දෙයක් ගත්තා. ලියන් අර ඒ තරම් මෝඩ කියාවක් මිනිස්සුන්ගේ. සෑහෙන මේක එක රටවලින් එක දේවල් ඒ වුණාට මේ අපේ පරණ පුස්කොළ පොත කොහෙද තියෙන්නේ? මේ සම්පූර්ණ ඒ හැදෙන ලෙඩේ මිනිස්සු විසින් පෙළඹෙනවා මේ සත්තුන්ගේ පිළිසරණ පතල බිහි වෙලා මිනිස්සු මේ ආහාර දාමේ හදරගෙන නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ සත්තු කියලා දේ මචං මුලින් මාස බස්ස ගන්න නෙමෙයිලු. පොළොව හාරනවනේ හැකියාව පිළිවෙලට තමයි මේ සත්තු ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උන්ට අමාරුවෙන් සුබාධර්ම හොයා ගන්න පුට්ටවල තියෙන මේ කැම තියෙන්නේ. ඒකට තමයි මුලින්ම නියුපුත වෙලා තියෙන්නේ. නියුපුත ඔය මේ උල් දත්තගේ ඒවල සින්න රළු බවට ඊට පස්සේ මේ ඒක කාලයක් ගියාම සත්තු කෝෂ කිල්ලෙන් බොඩිස් කාලා ඒක කම්මැලි වෙලා ඒක අර කේන්තියටත් එක මිනිස්සු පිරිස් වෙනස් වුණාට පස්සේ එක එක ભેද ඇතිනවනේ. දැන් බල්ලයි මේ පූජ තරහ ඒ වගේ තමයි මේ සාකපස්සේ මාංශපස්සේ ඉතින් සාකපස්සේ වෙලා තියෙන්නේ අර උඩ තියෙන සාක තියෙන්නේ. ගස් වල උඩ නිකන් ලේසි කණ්ඩ කට්ටි සාකපස්සේ වෙලා. ඒගොල්ලන් හොඹුත් රවුම් එක කියන්නේ හැඩතල තියෙනවනේ සත්තුන්ගේ. ඉතින් එහෙම. ඉතින් කොහොමද කොරෝනා බෙහෙත මචං අපේ එංගලන්ත පුස්තකවල ඔක්කොම තියෙන්නේ එංගලන්තේ තියෙන මචං. එංගලන්තේ. ඔය එංගලන්තේ කියන්නේ එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හොයාගත්ත මම වට්ටු උඩක් ඔකට. ඒ කියන්නේ මේ කොරෝනා බෙහෙත හැදුන විදිහ මම කියන්නේ. ඇත්ත කේස් එක. මේ කියන්නේ ටීම් එක YouTube වල බලලා ඒගොල්ලන්ගේ සම්බන්ධිත කරුණු බලලා ඇප්ලිකේෂන් ලව්ව ඒගොල්ලෝ දාලා තියෙන ඉතිසොනම ඉදිරිපත් කර කරුණු තියෙනවනේ මේකට. මේ සම්පූර්ණයෙන්ම මේක මචං එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් තමයි හොයාගෙන තියෙන බෙහෙත මේ මිනිස්සු ගැන හිතලා. ඊට පස්සේ මචං මේක මචං ඒවට හදලා නිම කරනවා නම් මචං මේක අනිවාර්යයෙන් වෙජිටේරියන් කට්ටියට ඒ කාලේ තමයි ඉබදින්නේ මේක මිනිසුන්ට. මෙලෙඩි හැදුනට පස්සේ කෙනෙක් පුද්ගලව විසින් බෝ වෙලා මේක ඒ රැකෙන විදිය. ඊට පස්සේ මේක එකට ගන්න ඕන අමුදව තමයි මොකද්ද කිව්වේ රිලව් කියලා. ගසෝ රිලව් ඉන්නේ. ඔන්න රිලව් තමයි මේකට ගන්න හේතුව ඒගොල්ලන් හෘද ස්පන්දන වේගය වැඩි. හැබැයි මේගොල්ලෝ ගන්න තියෙන විදිහක් තියෙනවා. මේගොල්ලෝ මලපහ කරන්න යම් කිසි කෑමක් කාලා තමයි මේගොල්ලෝ ජීවත් කරලා තමයි ගන්න. ඒ වුණාට මේගොල්ලෝ කරේ මරලා. රිලව් මරලා ඒක මේ ඉන්දියාවෙන් ගත්ත බෝඩර් එක ගත්තා. අර මේ හදන්න පටන් ගත්තා. ඒක හරියටම හරි. අපේ රිලව්ගේ ජාන අවුරුදු 18කට තමයි මේක වැලිවිට් වෙන්නේ. ඒ කියන්නේ හැම ඇදෙනවා මේ වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. හුස්ම ගන්නත් හෘද ස්පන්දනයේ හැම කියන්නේ මහන්සිය හැමදේම නැති වෙනවා. ගමන් කරනකොට මේක මාංශ බස් එක. මස් කෑවට පස්සේ ඒ හන්දි වලින් නැමෙන්නේ නැහැ. හන්දි වලින් නැමෙන්නේ නැහැ. කකුල මාරු කොණ්ඩේ මාරු මේ කට්ටිය කොල්ලොන්ට මිනිසුන්ට හැමෝටම තියෙනවා මේ කේස් එක. මේක අනිවාර්යෙන් නැති වෙනවා මම සම්පූර්ණයෙන්ම. විදිහට මේ වුණාට පස්සේ ඉතින් මේ බෙහෙත කියන්නේ මම මේ සල්ලි හම්බ කරන්නේ මිනිස්සුන් හිතලා කියන්නේ.